ඔව් අද මම කතා කරන්නේ ලෝන් ෂූ ෂර්ට් එක පාර්ට්ස් ගැන. මේ ලෝන් ෂූ ෂර්ට් එකක් ගත්තාම මේ උඩම තියෙන්නේ টොප් කොලර් එක. টොප් කොලර් එක. මෙතන කියනවා එජ් එක. එජ් එක කියන්නේ টොප් කොලර් එක. එතකොට මේ টොප් කොලර් එක යටින් කොලර් බෑන්ඩ් එක ඇටච් වෙලා තියෙනවා. මෙතන කොලර් බෑන්ඩ් එක ඇටච් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ කොලර් බෑන්ඩ් එක කෙළවරට තියෙන කොලර් පීක් එක. කොලර් පීක් මේ රවුන්ඩ් හැඩයට තියෙන කොලර් පීක් එක. ඊපස්සු අපිට ඇටච් වෙලා තියෙනවා ෂර්ට් එක ප්‍රධාන වශයෙන් යෝක් එක. යෝක් එක කියන්නේ මෙතන කොළ එකට පහලින් ඇටච් වෙලා තියෙන පාර්ට්ස් එක තමයි කොළ යෝක් එක. ඊට පස්සේ කොළ යෝක් එකේ තමයි සාමාන්‍යයෙන් ෂර්ට් එක ලේබල් එකක් ඇටච් වෙන්නේ. මේ තමයි මේන් ලේබලේ. මේ තමයි සයිස් ලේබලේ. ඒතකොට මේන් ලේබල් එකට තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් හෝ තමන්ගේ නමින් කරන දෙයක් තමයි මේ ඇටච් වෙන මේන් ලේබල් එකට. ප්‍රධාන වශයෙන් බ්‍රෑන්ඩ් එකක් තමයි මේන් ලේබල් එකට මේ ලෙවලේ සඳහන් වෙන්නේ. එතකොට මේ සයිසස් යනවා XLM කියලා සයිස් යනවා. නැත්නම් අපේ සයිස් 16 16 15 ෂර්ට් සයිස් යනවා 17 18 වගේ ෂර්ට් සයිස් වලින් ගත්තාම අපි මේ විදිහට තමයි 15 16 ඔය වගේ තමයි ෂර්ට් සයිස් තියෙන්නේ. ඊපස්සේ මේ ෂර්ට් එකේ තියෙනවා මයිටර් බෑන්ඩ් එක. ඒ කියන්නේ මේකට අපි කියන්නේ ෂර්ට් එකේ මයිටර් බෑන්ඩ් එක. ඒ කියන්නේ එතන තමයි බටන් හෝල් ඇටච් වෙන තැන් හරි බටන් ඇටච් වෙන හරි බටන් හෝල් තියෙන තැන් මේ තමයි මයිටර් බෑන්ඩ් එක. ඉතින් බෑන්ඩ් එකක් වගේ ඒක තමයි මයිටර් බෑන්ඩ් එක කියන්නේ. එතකොට අපි ෂර්ට් එක මෙතන ගත්තාම ෂෝල්ඩර් ෂර්ට් එක මේ කෙලවර ෂෝල්ඩර් ඊන්පස්සේ අපි ස්ලිව් එක ඇටච් වෙනවා ආම් හෝල් එක. මේ තමයි ස්ලිව් එක ඇටච් වෙලා තියෙන ආම් හෝල්. මේ රවුන්ඩ් හැදෙලා තියෙන ආම් හෝල් එක. එතකොට මේක බල ලෝන් ස්ලිව් එකක්. ලෝන් ස්ලිව් එකක් නිසා මේකේ කෆ් එක ඇටච් වෙනවා. එතකොට මෙතන බටන් ඇටච් වෙනවා. බටන් හෝල් ඇටච් වෙනවා. ඒ වගේම කෆ් බෑන්ඩ් එකක් ඇටච් වෙනවා මෙතන. මේකන කෆ් එකත් එක්ක කෆ් බෑන්ඩ් එකක් තියෙනවා. ඒක ගත්තාම මේක සයිඩ් සීම් එක. සයිඩ් සීම් කියන්නේ මේක බෑක් එකයි ෆ්‍රන්ට් එකයි එකතු වෙලා ඇටච් වෙලා තියෙන සයිඩ් සීම් එක ෂර්ට් එක. එතකොට ගත්තාම මේක බොටම් හෙම් එක. එතකොට ෂර්ට් එකේ පහළම කොටස බොටම් හෙම් එක. බොටම් හෙම් එක ෆෝල්ඩින් කරලා ලයින් එකක් ගහලා තියෙනවා. ඒක තමයි බොටම් හෙම් එක. එතකොට ඒක සාමාන්‍ය ෂේප් එකක් තියෙනවා, හැඩයක් තියෙනවා බොටම් හෙම් එක ෂර්ට් එක නිර්මාණය කරනකොට. මේ බටන් ඇටච් කරලා තියෙනවා. මේ බටන් ඇටච් කරලා තියෙන්නේ එක එක පිළිවෙලට. එතකොට මේකට අපි ෂර්ට් එක 2 හෝල් බටන් ගන්නවා, 4 හෝල් බටන් ගන්නවා. එතකොට මේක ඇටච් කරලා මේකට බටන් හෝල් ගහලා තියෙනවා. බටන් හෝල් කරලා තියෙනවා මේ පැත්තේ. ඒක මයිටර් බෑන්ඩ් එකේ තමයි මේ බටන් හෝල් සහ බටන් ඇටච් කරන මයිටර් බෑන්ඩ් එකේ. ඇත්තටම මේ ෂර්ට් එකේ මෙතන ෆ්‍රන්ට් එකේ පොකට් එකක් යනවා. ෆ්‍රන්ට් එකේ අනිවාර්යෙන් පොකට් එකක් යනවා. නැත්නම් මෙතන ෆ්‍රන්ට් පොකට් එක ළඟින් ඇටච් වෙලා යනවා ලේබල් එකක්. ඒක බ්‍රෑන්ඩ් ලේබල් එකක් යනවා. ඒ වගේ ෂර්ට් එකේ පාර්ට්ස් ගැන ඔබට හොඳ දැනීමක් ලැබෙන්න ඇති. නැවතත් මම වීඩියෝකින් හම්බ වෙනවා. සුබ දවසක්. Thank you.